හරි. ළමයි මේ ටර්ම් ටෙස්ට් නයිට් එකක් කරනවා 2026 ළමයින්ට. ඒ ටර්ම් ටෙස්ට් නයිට් එක ගැන විස්තරයක් කෙටියෙන් කියන්න හදන්නේ. නයිට් සෙමිනාර් කියන concept එක 2015 විතර පටන් ගන්න දැන් මේ අපි අවුරුදු 10ක් විතර නයිට් සෙමිනාර් කියන concept එක දුවනවා. සාමාන්‍යයෙන් ඒ කාලේ social media වල මෙච්චර ගුරු ඇක්ටිව් වෙලා හිටියේ නෑ. නමුත් මම ඒ කාලේ 2015 16 17 වගේ කාලවල ඉඳන් social media වල අපි මේ කරපු නයිට් සෙමිනාර් ගැන විස්තර දැම්මා. ඒතකොට මම හිතන්නේ ඒ කාලේ කිසිම ප්‍රධාන මට්ටමේ සාමාන්‍යයෙන් ඉන්ඩිවිජුවල් ක්ලාසස් වල නම් තියෙන්න ඇති. ප්‍රධාන මට්ටමේ ළමයි 100 150 පැන්න නයිට් සෙමිනාර් ඒ කාලේ තිබ්බේ නෑ. නමුත් අපි 2015 16 17 වගේ කාලෙ වෙද්දි ළමයි 100 150 වගේ නයිට් සෙමිනාර් කරා. කරපු කාලේ මුල් කාලේ මේකට ලොකු විවේචන තිබ්බා. මම හිතන්නේ දැන්ටත් විවේචන තියෙනවා ළමයින්ට මෙහෙම එඩිවෙන එක උගන්වන එකේ තේරුමක් තියනවද කියලා. ඉතින් විවේචන අනවශ්‍යයි. එඩිවෙන එක උගන්වන එකේ ප්‍රයෝජනයක් තියෙනවා කියලා හිතෙන ළමයි මේකත් එක්ක ජොයින් වෙන්න. එහෙම ප්‍රයෝජනයක් නැහැ කියලා හිතෙන ළමයින්ට පුළුවන් සෙමිනාර් එකේ භාගයක් බලලා ඊටු ටික පස්සේ බලා ගන්න පුළුවන්. හරිද? එතකොට අර අනික් අයගේ විවේචන අනම්මනම් දේවල් මේකට අනවශ්‍යයි. මොකද මේක එළිවෙනකම් වැඩක් කරගන්න පුළුවන් ළමයි ඉන්නවා. මොකද මමත් ඇත්තටම මමත් ඒ රෝල් කරන කාලේ මම සාමාන්‍ය හවස 6ට 4ට වැඩ කරන්න පටන් ගත්තාම පාන්දර 4:00 5 වෙනකම් මම එක දිගට වැඩ කරලා තියෙනවා. එතකොට මම දන්නවා ප්‍රධාන වශයෙන් මට එළි වෙනකන් හේලුවල කරන කාලෙත් වැඩ කරන්න පුළුවන් වුණා සහ මම ගුරුවරයෙක් කියලා උගන්වන්න ගත්ත කාලෙත් මම පටන් ගත්ත වෙලෙන් ඉඳන් අවසානයේ දක්වා ඒ උපරිම කාර්යක්ෂමතාවයෙන් හවස වෙනකම්ම පාන්දර වෙනකම් උගන්වනවා. හරිද? ඒක නිසා මේකට අර වටෙන් පිටින් බලලා විවරණ දෙන එක එච්චර අනවශ්‍ය වැඩක්. අවශ්‍ය ළමයෙක්ට මේකත් එක ජොයින් වෙන්න පුළුවන්. මොකද මේවා සල්ලි අරන් කරන වැඩ නෙමෙයි. මේවා ෆ්‍රී කරන වැඩ. ෆ්‍රී කරන ඒ වගේ අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි ළමයින්ට මේකෙන් උදව්වක් හම්බ වෙනවා. අනික තමයි ක්ලාස් එක මාකට් වෙනවා. ඕකේ අරමුණු දෙක නැත්තම් මම මේ ෆ්‍රී කරන්නේ මේ ළමයි වෙනුවෙන්මයි එහෙම කියන එකේ පොඩි අවුලක් එතන තියෙනවා. මේකෙන් එකක් ක්ලාස් එක මාකට් වෙනවා. මොකද නයිට් සෙමිනාර් කියන concept එක මම මුලින් කරන කාලේ පස්සේ ගුරුවරයෙක් එක දිගටම කරා. ඒ නයිට් සෙමිනාර් කියන concept එකෙන් ක්ලාස් මාකට් වෙලා හැදිච්ච ගුරුවරු ඉන්නවා. හරිද? එතකොට මගෙත් ඒ කාලේ ක්ලාසස් වලට සාමාන්‍යයෙන් කුරුණෑගල නුවර එහෙම නයිට් සෙමිනාර් කරනවා කම ඉතින් අවුජිත් සර් මේ නයිට් සෙමිනාර් කරන්න කියලා එහෙම පොඩි මේකක් තිබ්බා ට්‍රෙන්ඩ් එකක් තිබ්බා. හරිද? ඒක ක්ලාස් වලට වැදගත් වෙන දෙයක්. නැති දෙයක් නෙමෙයි. එතකොට ළමයින්ට එකෙන් උදව්වක් හම්බ වෙනවා. දැන් ෆ්‍රී සෙමිනාර් එකක් කරද්දී එකෙන් සම්පූර්ණයෙන් අර අපි මොකක් හරි ටාගට් කළ දෙයක් කරද්දී එකෙන් ළමයි ගොඩ දා ගන්න කට්ටිය ඉන්නවා. එක්සෑම් එක ලඟ වෙලා නයිට් සෙමිනාර් එකක් කරාම ඒකෙන් ප්‍රශ්නයක් ගොඩ දාගත්ත ළමයි විභාගෙට ගිහිල්ලා ගොඩ දාගත්ත ළමයි ඉන්නවා. ළමයි කමෙන්ට්ස් දාලා තියෙනවා. හරිද? ඒක නිසා මේ පිටින් බල්ලා අනේ මේ බොරු වැඩ නිකන් මේ උඹලගේ මේ මාකටිං ඒ වගේ දේවල් මේතෙන්ට අදාළ වෙන්නේ නැහැ. හරිද? ළමයා එකෙන් වැඩක් ගනි. ළමයාට එකෙන් වැඩක් ගන්න ඕනේ නැත්නම් ළමයා එන්නේ නැතු ඉතින්. සහ මේක අනිවාර්යෙන් මේ සෙමිනාර් එක ෆිසිකලි අපි කුරුණෑගල නිව් ලෙක්ෂිකන් එකේ මාර්තු 28 සිකුරාදා රෑ 7 ඉඳන් පහවදා උදේ 5 වෙනකන් සෙමිනාර් කරනවා. මේක ෆිසිකලි කුරුණෑගල ළමයින්ට එන්න පුළුවන් ලෙක්ෂිකන් එකට ඕනම ළමයට පන්ති එන නොවන ඕනම ළමයෙක්ට එන්න පුළුවන්. කාඩ් ඇඩ්මිෂන් මොනවත් ගන්න නැහැ. ටියුට් එකත් ෆ්‍රී හම්බ වෙනවා. ළමයින්ට එන්න පුළුවන් ෆ්‍රී ඕන කෙනෙකුට 2026 ප්‍රධාන වශයෙන් මේ පාර ටර්ම් ටෙස්ට් එක ලබන මාසේ ලියන්න බලාපොරොත්තු වෙලා ඉන්න ළමයි ඕන කෙනෙක්ට එන්න පුළුවන්. හරිද? මේකදී අපි කුරුණෑගල ළමයින්ට ෆිසිකලි එන්න පුළුවන්. ඒ වගේම නුවර ආසන්නව කුරුණෑගල ආසන්නව ඉන්න නුවර ළමයින්ටත් මේකට එන්න පුළුවන්. මට ගැටලුවක් නැහැ. අනුරාධපුරෙන් ආවත් ගැටලුවක් නැහැ. කොහොම හරි ෆිසිකලි එන කට්ටිය මාර්තු 28 සිකුරාදා රෑ 7 වෙද්දි ලෙක්ෂිකන් එකට ඇවිල්ලා ඉන්න කුරුණෑගල නිව් ලෙක්ෂිකන් එකට අපි ටෙලිග්‍රෑම් ගෲප් එකට ලොකේෂන් අනම්මන සියල්ල දානවා. එතනින් එන්න බැරි කට්ටියට ඒ වෙලාවට ලයිව් සම්බන්ධ වෙන්න පුළුවන් YouTube එක හරහා අපි මේ සෙමිනාර් එක ෆ්‍රී දෙනවා. එතකොට අවශ්‍ය කෙනෙක් ඉතින් රෑ වෙනකන් ඉන්න බෑ වගේ නම් වැඩක් කරන්නේ නෑ වගේ නම් සාමාන්‍ය පාන්දර දෙකට විතර වැඩේ ලිව් වෙලා එතනින් එහාට ඉතුරු පැය 3 සම්පූර්ණයෙන් පහවදා රෙකෝඩින් කැල්ල වගේ බලා ගන්න පුළුවන්. හරිද? ඉතින් ඒක අවුලක් නෑ නේද? හැමෝටම ෂේප්. එතකොට මේකෙදි පන්ති එන්න ඕන ඕනම ළමයෙක්ට එන්න පුළුවන්. මේකෙදි මම කරන්නේ ප්‍රධාන වශයෙන් පරමාණු කිව්වේ ව්‍යුහ බන්ධන සහ රසායනික ගණනය කියන පාඩම් යම් තාක් දුරකට මතක් කරගෙන ඒකෙන් අභ්‍යාස කරන එක තමයි කරන්නේ. ඇත්තටම මේකේ ප්‍රධාන වශයෙන් ෆෝකස් කරන්නේ පේපර් එකක් කරන එකට තමයි ෆෝකස් කරන්නේ. ඒ පේපර් එකේදී අපි ටර්ම් ටෙස්ට් එකට එන්න පුළුවන් සියලුම පොයින්ට්ස් වගේ කතා කරනවා. මතක් කරලා දෙනවා. හරිද? ඒතර ඒක බොහොම විධිමත් පිළිවෙලකට කරන්නේ. ගිය අවුරුද්දෙත් අපි ටර්ම් ටෙස්ට් නයිට් එකක් කරා. ඔයාලට මම හිතන්නේ මේ වීඩියෝස් වල බලන්න පුළුවන්. ටර්ම් ටෙස්ට් නයිට් එකක් ගිය අවුරුද්දේ 2025 ළමයින්ට කරා. ඊට කලින් අවුරුදු වලත් කරපුවා YouTube වල දාලා තියෙනවා වීඩියෝස්. ගිය අවුරුද්දේ සෙමිනාර් එකටත් ළමයි ගොඩක් ආවා ෆිසිකලි. ඔන්ලයින් උත් ළමයි ගොඩක් සම්බන්ධ වුණා. මේ පාරත් ටර්ම් ටෙස්ට් නයිට් එකට එන්න පරමාණු කිව්වේ ව්‍යුහ බන්ධන රසායනික ගණනය. ඉතින් රිවිෂන් ළමයිට 2025 ළමයිට උනත් මේ පාඩම් තුන ආයෙ මතක් කරගන්න ඕනේ වගේ තේරෙනවා නම් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඇවිල්ලා මේකේ වැඩේ කොට දාගන්න. හරිද? ඉතින් මේක ෆ්‍රී කරන වැඩක්. හැමෝම දැනුවත් කරන්න යාළුවන්ව මේකට ඇවිල්ලා බලන්න. කුරුණෑගල මගේ පන්ති එන නොවන ඕනම ළමයෙක්ට මේකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ෆිසිකලි වගේම ලංකාවේ ඉන්න මගේ පන්ති එන නොවන ඕනම ළමයෙක්ට මේකත් එක්ක ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුළුවන්. අපි කුරුණෑගල සහ මහනුවර පහුගිය අවුරුදු දෙකේ වැඩිම A සහ B සාමාර්ථ ප්‍රමාණය හඳුන්ලා දුන්න නැත්නම් වැඩිම A සහ B සාමාර්ථ ප්‍රමාණය ඉදිරිපත් කර ප්‍රතිඵල ලේඛන ඉදිරිපත් කරමු පන්තිය. හරිද? ඒක නිසා කාටවත් සැකයක් තියාගන්න දෙයක් නැහැ. ඕනම කෙනෙක්ට මේකත් එක්ක එකතුලා වැට්ටික් කරලා බලන්න පුළුවන්. නයිට් එකේදී පොඩි රූල්ස් වගේක් තියෙනවා, කන්ඩිෂන් වගේක් තියෙනවා. ඒවා ටික මම ටෙලිග්‍රෑම් ගෲප් එකට දානවා. ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය ළමයට පුළුවන් බාරකාරයෙක් එක්ක එන්න. එයාලට දෙමාපියන්ට ඉන්න පුළුවන්. එහා පැත්තේ අපේ ලෙක්ෂිකන් එකටම අනුබද්ධිත A+ හෝල් එකේ ඉන්න පුළුවන්. ඒගොල්ලන්ට ගැටලුවක් නැහැ. ඉන්ටර්වල් දෙකක් දෙනවා. ඒකට අදාළ ඒ කැම් බීම අරන් එන්න. රෑ 7ට සෙමිනාර් එකට ආවට පස්සේ කිසිම හේතුවක් මත ආයතනෙන් එළියට යන්න දෙන්නේ නැහැ. අපි ඒකට අදාළ කරන ආරක්ෂක නිලධාරීන් සහ අවශ්‍ය කරන සියලු දෙනාගේ සහයෝගය ගන්න අපි ගාව ලොකු ස්ටාෆ් එකක් ඉන්න. ඒගොල්ලෝ සම්පූර්ණයෙන් ආයතනය තුල රැඳිලා ඉන්නවා. සම්පූර්ණයෙන් එළි වෙනකම්ම
පන්තියත් එක්ක ඉන්නවා. ඉතින් ඒක නිසා කිසිම අවුලක් නැතුව අපි වැඩේ කරනවා. ටර්ම් ටෙස්ට් එකට දාලා ඕන කරන පොයින්ට්ස් ටික ඔක්කොම මතක් කරලා දෙනවා. හැමෝටම තියෙන්නේ පන්තියත් එක්ක සෙට් වෙලා පිළිවෙලට රෑ 7 ඉඳන් උදේ 5 වෙනකන් නයිට් එකත් එක්ක සෙට් වෙන එක. මේක පැහැදිලිවම මම කියනවා මේක ට්‍රෙන්ඩ් එකක් කරලා ගත්තා අපි 2019 20 21 වෙද්දී ලෙක්සිකන් හෝල් එක ඉඩ මදිවෙන් තරමට නයිට් සෙමිනාර් වලට ළමයි ආවා. හරිද? එතකොට ඒක ට්‍රෙන්ඩ් එකක් විදිහට අපි හදලා ගත්තා. ඒකෙදි ගොඩක් විවේචන තිබ්බා. නමුත් ඒ විවේචන කරපු සමහර කට්ටියම දැන් නයිට් සෙමිනාර් කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. හරිද? ඒක නිසා මේකෙන් වැඩක් කරගත්ත ළමයි ඉන්නවා. ඉනෝගනික් විශේෂයෙන් අපි ඉන්න අවුරුදු 8ක 9ක වෙලේ ඉඳන් ඉනෝගනික් නයිට් එකක් කරනවා. ඒකෙන් ප්‍රයෝජන ගත්ත ඉනෝගනික් ප්‍රශ්න විභාගෙට ලිව්ව ළමයි ඕන තරම් ඉන්නවා. කමෙන්ට් සෙක්ෂන් වල ඒ ළමයි දාලා තියෙනවා අපි මෙන්න මෙහෙමයි මේක කොට දාගත්තේ කියලා. හරිද? ඒක නිසා මේකේ rules ටික condition ටික Telegram group එකට වීඩියෝ එකට දානවා. උඩ තියෙන link එකෙන් Telegram group එකට join වෙන්න. මේක ඇත්තටම උදව්වක් විදියට ටර්ම් ටෙස්ට් එකට උදව්වක්. මගේ පන්තියේ ළමයින්ට විශේෂයෙන් ටර්ම් ටෙස්ට් එකේ ලකුණු ටිකක් තව වැඩි කරගන්න කරන උදව්වක් විදියට කරන දෙයක්. අනිත් ළමයින්ටත් මේකෙන් chance එකක් ගන්න පුළුවන්. මම අර කිව්වා වගේ මේකේ අරමුණු දෙකක් තියෙනවා. ඒ අරමුණු දෙකම ඔයාලගේ පැත්තෙන් ඔයාලට වාසියක් වෙන විදියට ඉෂ්ට කරගන්න. හරිද? එහෙනම් හැමෝටම ජය වේවා. ටර්ම් ටෙස්ට් නයිට් එකත් එක්ක අපි සිකුරාදා රෑ 7ට සෙට් වෙමු. කනහරා මුලයට කෙමිස්ට්‍රි උජිත් අංජන හේමචන්ද්‍ර